ත්‍රවණ දැන් මේ A-level විභාගේ පටන් අරන් දවස් 3ක් විතර වගේනේ ගිහින් තියෙන්නේ. ඒතර මේ දවස් 3ක් විතර වගේ යනකොට මම දැක්කා. ඒතර දවස් 3ක් විතර ළමයි දෙන්නෙක් හෝ තුන් දෙනෙක් සියදිවි හානි කරගෙන තියෙනවා. මේ විභාග අමාරුයි කියලා. හරිද? ඒ කියන්නේ සමහරුන්ට ලියලා ඇවිල්ලා සියදිවි හානි කර ගන්නවා විභාගේ අමාරුයි කියලා. ඒ කියන්නේ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ තාම. හරි. දැන් ඉස්සර නම් තිබුණේ ඔහොම නෙමෙයි. සමහර ළමයි සියදිවි හානි කරගත්ත ප්‍රතිඵල ආවට පස්සේ දැන් අලුත් මේක තමයි මොකද්ද? ප්‍රතිඵල එන්නත් කලින් ඒ කියන්නේ පේපර් එක ලියලා ඇවිල්ලා සියදිවි හානි කර ගන්නවා. හරි. ඔය වෙන්නේ දරුවනේ මෙන්න මෙහෙම වැඩක්. හරි. ඔය වෙන්නේ ගුරුවරු කරන්න ඕන වැඩක් තමයි ළමයින්ට උගන්වන ගමන් ළමය කියන කෙනා මනස ගොඩ ශක්තිමත් කෙනෙක් කරන්න ඕන. හරි. ළමයාගේ මනස ගොඩ ශක්තිමත් කරන ගුරුවරයෙක්ගේ වගකීමක්. හරි. දැන් ගුරුවරු කරන්නේ මේ වෙනුවට මුලින්ම ගුරුවරයා යනවා ළමයාගේ මට්ටමට. හරි. ගුරුවරයා යනවා ළමයාගේ මට්ටමට. ඇවිල්ලා ළමයාත් එදගෙන ගුරුවරු ඊටත් වඩා පල්ලෙහා මට්ටමට පයින්නවා. ශිෂ්‍යත්ව පන්ති වගේ මට්ටමට යනවා දෙගොල්ලම. හරි. ගිහිල්ලා මොකද කරන්නේ? ඔය දින බල බල හරි. දින බල බල උපන් දිනයකට කේක් එකක් කපනවා. ළමා දිනේ ආපුවාම මේ චොක්ලට් එකක් දෙනවා. හරිද? එතකොට ගුරු දිනේ ආපුවාම මේක සමරනවා. හරිද? ඔහොම දින ටිකක් සමර ඉන්නවා. හරි. ඔහොම දින ටිකක් සමර ඉන්නවා. හරි. ඒ ඉන්න ASCII ගුරුවරයා ළමයට හේතු ගන්නනවා. නිකන් මේ දැන් වාහනයක් කියන එක නිකන් මහා ලොකු දෙයක් කියලා පෙන්නනවා. හරි. දැන් වාහනයක් කියන එක අපි පාවිච්චි කරන නිකන් එහෙට මෙහෙට යන්න පාවිච්චි කරන දෙයක් නේ. හරි. ඒතර වාහනයක් කියන එකෙන් මේ මිනිස්සු මහා ලොකු චරිත කියලා කියවෙනවද? එහෙම කියවෙන්නේ නැහැ නේ. හරි. ඒතකොට ඒක වැදගත් වෙන්නේ මිනිස්සු ඉගෙන ගන්න ප්‍රමාණයනේ මෙතන වැදගත් වෙන්නේ. හරි. ඒතකොට අර එහෙම ළමයි ගෙනියනවා නිකන් ලොකු පැන්ඩසියක් ඇතුළට හදනවා. හරි. අද ළමයි ඉන්නේ නිකන් හැමදාම ඒ කියන්නේ පන්තියකට යන ගානේ නිකන් උත්සවයක්. හරි. ඔය උත්සව රටාව ඇතුලේ ළමයි ඉන්නවා. ඒ අතරතුර මොකද කරන්නේ? එයාලම ප්‍රශ්න පත්‍ර හදනවා. එයාලම විභාග තියනවා. එයාලම බලනවා. හරිද? බලලා ලකුණු දෙනවා. බලලා ඒ ලකුණු මත එයාලම රසාසුත් දෙනවා. හරි. તો ළමයා හිතන් ඉන්නවා මේ පන්තියේ දෙන පේපර් එකේ ලකුණුත් දීලා මේ දෙන්න අකුරත් ඇත්තයි කියලා ළමයා හිතන් ඉන්නවා. හරි. ඇත්ත මේ ලෙවල් පේපර් එකක් ගත්තාම ළමයාට තේරෙනවා මොකක්ද වැඩේ බරපතලයි. වැඩේ මේ හිතන විදිහක නෙමෙයි කියලා. හරි. හැබැයි එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි දරුවනේ. හරි. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. එතකොට එහෙනම් මේක මේ හරිය කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. මේ ඉගෙන ගන්නවා කියන එක කරන්න ඕන අධ්‍යාපනයේත් එක්ක හැදෙන්න ඕන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් මිනිහෙක්. හරි. දැන් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නකට උත්තර දී ගන්න බැරි. ඒක අධ්‍යාපනයේ මූලිකම දේවල් වල අවුලක්. හරි.